2013 37 වෙනි ප්‍රශ්නේ CH3CH2 මෙතන කියනවා CH3 CH2 CH මේක Br ඊළඟට කියනවා CH ද්විත්ව බන්ධන CH2 මෙහෙමයි එන්නේ කියලා ව්‍යුහයෙන් නිරූපණය වන සංයෝගය පිළිබඳව මින් කුමන වගන්ති සත්‍ය වේද මොන වගන්තිය දහනෝ සත්‍ය වෙන්නේ ත්‍රිමාන සමාවයවික ආකාර දෙකක් ලෙස එයට පැවතිය හැක. මෙහෙමයි ත්‍රිමාන සමාවයවික වල වර්ග දෙකක් කතා කරනෝ එක જાතියක් තමයි මොකද්ද ප්‍රතිරූප අවයව. ප්‍රතිරූප අවයව සමාවයවික අනිත් එක්කෙනා තමයි කවුද? පාර ත්‍රිමාන සමාවයවික. ප්‍රතිරූප අවයව එකේ වර්ග දෙකක්. මේක කියනවා ප්‍රතිරූප අවයවයකට කියනවා මෙන්න මෙහෙම. ප්‍රතිරූප අවයව වෙන්න නම් මේ කාබන්ට හරිද මොකක් හරි කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ හතර එකකට එකක් වෙනස් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ওই සමාවයවිකතාව තියෙන්නේ. මේකටම කියනවා ප්‍රකාශ සමාවයවිකතාව කියලා. පාරත්‍රිමාණ කියන එක જાතියක් තමයි ජ්‍යාමිතික සමාවයවික. ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වන්න නම් මොකද වෙන්න ඕන? අර ද්විත්ව බන්ධනයේ සම්බන්ධ කාබන්ලා දෙන්නට වෙන වෙනම සම්බන්ධ කාණ්ඩ වෙනස් වෙන්න ඕන. කියන්නේ මේකේ A සහ B එකට එකක් මොකද වෙන්න ඕන? වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි P සහ Q එකකට එකක් වෙනස් වෙන්න ඕන. පැහැදිලිවම කියනවා ත්‍රිමාන සමාවයවික ආකාර දෙකක් ලෙස එයට පැවතිය හැක. ඔහොම ඉතින් මෙතන ගත්තාම මේකට ත්‍රිමාන සමාවයවික දෙකක් කියනවායි. මේ කාණ්ඩේ මේක වෙනස් වෙනවා. දෙයක් වෙනවා. හැබැයි මේකේ ප්‍රකාශය මොකද මේ ප්‍රතිරූපාවක් මේ පාරත්‍රිමාණ පෙන්නනවද? ඒ කියන්නේ ජ්‍යාමිතික සම නෑනේ. ඇයි? මෙතන ද්විත්ව බන්ධනයේ ඉන්න කෙනා ගත්තොත් මේක A. ද්විත්ව බන්ධනයට සම්බන්ධ මේ කාණ්ඩේ වෙනස්. හැබැයි මේකේ ඉන්න දෙන්න H දෙන්නනේ. ඒ දෙන්න සමානයිනේ. එතකොට එයාට මේ පාරත්‍රිමාණ සමාවයවිකතාව නම් පෙන්වන්න බෑ. තේරුණාද? එහෙනම් ත්‍රිමාන සමාවයක ආකාර දෙකක් කියන්නේ. ආකාර දෙකක් කියන්නේ මේක ව්‍යුහ දෙකක් වෙනවනේ. එහෙම නැතුව වැරදියට තේරුම් ගන්න එපා මේකේ අර වර්ග දෙකම තියෙන්න ඕන කියලා. එහෙම අදහසක් නෙමෙයි කියන්නේ. ත්‍රිමාන සමාවයවික ආකාර දෙකක් මෙන්න මේ වගේ දෙන්නෙක් ඉන්න පුළුවන් කියලා කියන්නේ. ඔව් මේකට ත්‍රිමාන සමාවයවික ආකාර දෙකක් ඉන්න පුළුවන්. ඒක නිසා A B C D වල ඒ හරි. එය උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයෙන් ත්‍රිමාන සමාවයවිකතාව නොපෙන්වන සංයෝගයක් ලබා දෙයි. මොකද වෙන්නේ? උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කරාම මේවයේ මුකුත් වෙන්නේ නැහැ. CHBr ඒව එහෙමයි. මෙන්න මේකේ තියෙන ෆයි බන්ධනයේ බිඳිලා මෙතෙන්ට H එකයි මෙතෙන්ට H එකයි එනවා. එතකොට CH2 CH3 කියන කෙනා එන්නේ. එතකොට මේකේ එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් සෙට් වෙනවද? කාණ්ඩ හතරක් සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන ත්‍රිමාන සමාවයවිකතාව පෙන්වන්න බෑ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් කාණ්ඩ හතරකුත් නැහැ. ඒක හන්ද මේක පෙන්වන්නත් බෑ ප්‍රතිරූප අවයව. ඊළඟට ද්විත්ව බන්ධනයක් තියෙන කෙනෙක් ඇත්තෙත් නැහැ ජ්‍යාමිතික පෙන්වන්නත්. එසා කොහොමවත් ත්‍රිමාන පෙන්වන්න බැරුව යනවා. මේ කාරණාව හරියට හරිය නිසා. එය මධ්‍යසාරයේ KOH සමග පිරියම් කළ විට ත්‍රිමාන සමාවයවිකතාව නොපෙන්වන සංයෝගයක් ලබා දී. මෙහෙමයි. මේක මධ්‍යසාරයේ KOH එක්ක ගියාම දෙපැත්තටම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් තමයි මේ Br එක මේ පැත්තේ H එක්ක පන්නලා වෙන්න පුළුවන්. එහෙම වුණොත් කවුද හම්බ වෙන්නේ? CH3 CH2 මේක CH ද්විත්ව බන්ධන CH ද්විත්ව බන්ධන CH2 මේ Br එක මේ පැත්ත එක්කෙනත් එක්ක ගැලවෙන්න පුළුවන්. එහෙම වුණොත් CH3 CH ද්විත්ව බන්ධන ඊළඟට CH ද්විත්ව බන්ධන CH2. ඔතන ප්‍රතිඵල දෙකකට යන්න පුළුවන්. එතකොට මේක උත්තර දෙපැත්තටම හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගැන හිතුවොත් එහෙම මෙතන ටිකක් වැඩි. හරි දැන් මේක ගැන හිතුවොත් එහෙම මේකේ නෑනේ මේ කියන්නේ ත්‍රිමාන සමාවයවිකතාව නොපෙන්වන සංයෝගයක් දෙයි කියලානේ. මෙයා ගැන හිතුවම කොහොමවත් ත්‍රිමාන පෙන්වන්නේ නැහැ. මොකද එකකට එකක් වෙනස් කාණ්ඩ හතරක් ඇත්තෙත් නැහැ. ප්‍රකාශ පෙන්වන්න. නැත්නම් ප්‍රතිරූප අවයව පෙන්වන්න. පාර ත්‍රිමාන ජ්‍යාමිතික පෙන්වන්න. ද්විත්ව බන්ධන වලට සම්බන්ධ කාබන්ට වෙන වෙනම කාණ්ඩ දෙකක්. එහෙම එන්නේ නැහැ මේ. මෙතනින් නම් එනවා H එකයි මේකයි.
නමුත් මේවයි එන්නේ නැහැ. ඒතර මේක ත්‍රිමාණ පෙන්වන්නේ නෙයි. මේ ව්‍යුහය ගැන හිතලා කිව්වොත් ත්‍රිමාණ සමාවය විකතාව නොපෙන්වයි කියන එක හරි. හැබැයි මේ ව්‍යුහය ගැන හිතනකොට මෙතනින් පෙන්වන්නේ නැහැ. මොකද h දෙකක්මනේ. මෙන්න මේකේ පෙන්වන්න බලන්න. මේ ද්විත්ව බන්ධනය ගැන හිතනකොට අන්න මේ ද්විත්ව බන්ධනයට සම්බන්ධ මේ කාබන්ගේ H1යි CH3 එක. අන්න මේ ද්විත්ව බන්ධනයට සම්බන්ධ කාබන්ගේ H1යි මේ කොටස. කාණ්ඩ වෙනස් නේ. ඒකත් එක්ක යාට පාර ත්‍රිමාණ යටතේ නේ මොකද්ද? ජ්‍යාමිතික සමාවය විගතාව පෙන්වන්න පුළුවන්. ජ්‍යාමිතික සමාවය වික කියන්නේ ත්‍රිමාණ සමාවය විගත જાතියක්ම ගන්න. නොපෙන්වන සංයෝගයක් නෙවෙයි. මේක ගැන හිතුවම පෙන්වනවා. ඒකන්ද වැරදි. ඒ දෙපැත්තම ගන්න පුළුවන්. ජලීය KOH සමග පිරියම් කළ විට ත්‍රිමාණ සමාවය විගතාව නොපෙන්වන සංයෝගයක් ලබා දෙයි. ජලීය KOH එක කියන මේක අයින් වෙලා OH සෙට් වෙනවා. නියුක්ලියෝෆිලික ආදේශයක්. ඒ OH- කාණ්ඩෙන් ඉස්සෙල්ලම ගහන්න. OH- ඍණ ඉලෙක්ට්‍රෝන වැඩි ඉලෙක්ට්‍රෝෆයිල් එක. ඉඳපු Br අයින් කරලා ඒ වෙනුවට තමයි සෙට් වෙන්නේ. ඒක නිසා ආදේශයක්. මේක නියුක්ලියෝෆිලික ආදේශයක්. මේක ත්‍රිමාණ සමාවය විකතාව පෙන්වන්නේ නැහැ. බොරුනේ. 1 2 3 4 මේ කාබන්ට සම්බන්ධ කාණ්ඩ 4 එකකට එකක් වෙනස්. ඒ නිසා ත්‍රිමාණ සමාවය විකතාව පෙන්නනවා නොපෙන්වන සංයෝගයක් දෙයි කියලා කියන්නේ මේක වැරදි. C කියන ප්‍රකාශනයේ හරි කියලා ගන්න ළමයෙකුට උත්තරේ 5. අයි AB C හරි කියලා. AB හරි C වැරදි කියලා ගන්න ළමයෙකුට උත්තරේ වෙන්නේ 1 CD වැරදි නේද? එහෙනම් 2013 37 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 හෝ 1 වෙන්නට පුළුවන්.